දවසක් වේවා නංගි මල්ලි ඔයාලා හැමෝටම මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 11 වසර අවසාන වාරයේ ගෙීමට ආපු ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස. මුලින්ම කියන්න ඕනේ අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි දිගටම මේ වගේ තව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. එහෙනම් අපි යමු අද පාඩමට. මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 25ක් එනවා. ඒ වගේම ඔයාලට හම්බෙන්නේ පැයක කාලයක් විතරයි. ඉතින් අපි බලමු කොහොමද මේක පැයකින් අපිට කරගන්න පුළුවන් නේද කියලා. පළවෙනි ප්‍රශ්නේ තමයි මිනිසුන් 12 දෙනෙකුට දින 4කදී යම් කාර්යයක් නිම කළ හැකි බව ඇස්තමේන්තු කර ඇත. එම කාර්ය දින 3කදී නිම කර ගැනීමට අවශ්‍ය මිනිසුන් ගන්න. එහෙනම් අපි මුලින්ම හොයාගන්න ඕනේ මිනිසුන් 12 දෙනෙකුට දින 4කදී ඒ කාර්ය නිම කර ගන්න අවශ්‍ය මිනිස් දින ගන්න. එතකොට මිනිසුන් 12කට දින 4ක්. ඒ කියන්නේ මිනිස් දින 48ක් යනවා. එතකොට මේ මිනිස් දින 48ක වැඩ ප්‍රමාණය දින 3කදී නිම කර ගන්න ඕන නම් අපි 48 බෙදන්න ඕනේ 3. එතකොට අපිට එනවා 16 කියලා. ඒ කියන්නේ මිනිස් දින 48ක වැඩ ප්‍රමාණය දින 3කදී කරගන්න නම් මිනිසුන් 16ක් අවශ්‍ය වෙනවා. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. රූපයේ දී ඇති තොරතුරු අනුව x අගය සොයන්න. ඔයාලට පේනවා මෙතන මෙන්න මේ කෝණය. මේ කෝණය අංශක 110යි නම් මේ කෝණය කීයද? අංශක 70ක් වෙන්න ඕනේ. එතකොට මේ අංශක 70යි මේ x අගය එකතු කරාම මෙන්න මේ අංශක 120ට සමාන වෙනවා. එහෙනම් අංශක 70 ධන x සමානයි අංශක 120යි. එහෙනම් x වල අපිට අගය හොයාගන්න පුළුවන් අංශක 50යි කියලා. ඊළඟ ගාන පහත සඳහන් වීජී පදවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න. අපිට 6 ලියා ගන්න පුළුවන් දෙවරක් 3 වැඩි කිරීම a වර්ග b කියලා. 8යි ab වර්ග ලියා ගන්න පුළුවන් 2 3වෙනි බලය වැඩි කිරීම a වැඩි කිරීම b වර්ගය කියලා. එතකොට කුඩාම පොදු ගුණාකාරය වෙන්නේ මේ සංඛ්‍යාවල වැඩිම බලය එන එක තමයි. එතකොට කුඩාම පොදු ගුණාකාරය වෙන්නේ 2 3වෙනි බලය 3 පළවෙනි බලය a වල වර්ගය b වල වර්ගය. එතකොට 2 3වෙනි බලය 8යි 8 වරක් 3 24යි. එතකොට කුඩාම පොදු ගුණාකාරය වෙන්නේ 24යි a වර්ගය b වර්ගය කියලා. එහෙනම් අපි යමු හතරෙන් ප්‍රශ්නෙට. පහත ප්‍රකාශය ලඝු ආකාරයෙන් ලියන්න. පහේ පාදයට 125 ලඝු ගණකය 3. එහෙනම් මුලින්ම ලොග් පහේ පාදයට 125 ලඝු ගණකය සමානයි 3. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය. රූපයේ ABCD වෘත්ත චතුරස්‍රයකි. එහිදී දී ඇති තොරතුරු අනුව x හා y හි අගය සොයන්න. ඔයාලා දන්නවා ඇති මේ x අගයයි මේ x ධන 50 අගයයි එකතු කරාම අංශක 180ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ 2x ධන අංශක 50 සමානයි අංශක 180. එතකොට x වල අගය අපිට එනවා 65යි කියලා. එතකොට මේ y වල අගයයි මේ 100 අංශක 110 එකතු කරාම අංශක 180ට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ y සමානයි අංශක 70යි. අපි යන් එහෙනම් 6 වෙනි ප්‍රශ්නෙට.
සරල රේඛාවක අන්තක් කණ්ඩය 4 වේ. ඒ කියන්නේ මෙන්න මේ C වල අගය 4 කියලා. එම සරල රේඛාව 2 ලක්ෂ හරහා යයි. එම සරල රේඛාවේ සමීකරණය y සමාන mx ධන c ආකාරයට ලියන්න. ඒ කියන්නේ අපි මේ m වල අගය හොයාගන්න ඕනේ. ඔයාලා දන්නවා ඇති මේ තියෙන්නේ y අගයයි x අගයයි කියලා. එහෙනම් මුලින්ම y සමානයි mx ධන c සමීකරණයට අපි මේ අගයන් ආදේශ කරලා බලමු. එතකොට y සමානයි 2යි m දන්නේ x 2යි ධන අන්තක්කණ්ඩේ 4 කියලා දීලා තියෙනවානේ. ඊටසේ 4. එතකොට මේක සුළු කරාම අපිට m වල අගය සමාන ඍණ 1යි කියලා එනවා. එතකොට අපිට තියෙන්නේ මේක මෙතනින් ආදේශ කරගන්න. එතකොට y සමානයි m කියන්නේ ඍණ 1යි ඍණ x ධන 4 කියලා තමයි උත්තරේ එන්නේ. ඊළඟ ගණනට යමු. රූපයේ දී ඇති තොරතුරු අනුව x අගය සොයන්න. ඔයාලට පේනවා ඇති මෙතන මේ පාදෙට මේ පාදයේ සමාන්තරයි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ 140 මේ කෝණය මීටර කෝණයක් නිසා 180න් 140ක් අඩු කරාම අපිට මේ කෝණය එනවා අංශක 40යි කියලා. ඔයාලට පේනවා ඇති මේ පාදයට මේ පාදයේ සමාන්තරයි. මේ පාදයට මේ පාදයේ සමාන්තරයි. ඒ කියන්නේ මේක සමාන්තරාශ්‍රයක්. ඒ නිසා අපිට මේ කෝණයට මේ කෝණය සමානයි කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කෝණය අංශක 65යි කියන එක. එතකොට x ධන අංශක 40 ධන අංශක 65 සමානයි අංශක 180යි. එතකොට අපිට x වල අගය එනවා අංශක 75යි කියලා. අපි එහෙනම් යම් ඊළඟ ප්‍රශ්නයට. රුපියල් 1,50,000ක් වටිනා භාණ්ඩයක් මෙරටට ආනයනය කිරීමේදී තීරුබදු ලෙස රුපියල් 37,500ක් ගෙවීය. ආය කළ තීරුබදු ප්‍රතිශතය සොයන්න. ඒ කියන්නේ 1,50,000ට 100ට x ප්‍රමාණයක් තීරුබදු අය කරලා තියෙනවා. එතකොට 37,500ක් ගෙවලා තියෙනවා. එතකොට x වල අග මේක සුළු කරාම අපිට එනවා මේ බිඳුවට මේ බිඳු දෙකක් කැපෙනවා. මේ බිඳු දෙකට මේ පැත්තෙන් බිඳු දෙකක් කැපෙනවා. එතකොට x 375න් 15න් බෙදපුවාම අපිට එනවා 100ට 25යි කියලා. අපි එහෙනම් යම් ඊළඟ ප්‍රශ්නෙට. දී ඇති රූපයේ BCD අර්ධ වෘත්තයේ වර්ගඵලය ABD ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වේ. BCD අර්ධ වෘත්තයේ වර්ගඵලය ABD ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වේ. එහෙනම් මේකේ වර්ගඵල දෙක අපි සමාන කරමු. AB කියන්නේ 5 BD කියන්නේ 2R. එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලය එනවා ආධාරකය වැඩි කිරීම AB කියන්නේ 5 වැඩි කිරීම ලම්බුස 2R බෙදීම 2. එතකොට අර්ධ වෘත්තයේ වර්ගඵලය එනවා 5R වර්ග බෙදීම
2 කියලා. එතකොට මේකට මේක කැපෙනවා. මේ R එකට මේ R එකක් කැපෙනවා. මේ 5ට මේ 5 කැපෙනවා. එතකොට R සමානයි 2යි කියලා එනවා. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. ABCD ලක්ෂ්‍ය වෘත්ත මත පිහිටා ඇත්තේ AB සමාන්තරයි DC වන පරිදිය. AB සමාන්තරයි DC වන පරිදිය. AOD අංශක 80යි නම් x වල අගය තමයි අහන්නේ. එතකොට ඔයාලා දන්නවා මේ තියෙන්නේ අරයක්. මේ තියෙන්නේ අරයක්. ඒ කියන්නේ මේ පාද දෙක සමානයි කියලා. ඒ කියන්නේ මේ කෝණ දෙකත් සමානයි කියලා. එතකොට මේ කෝණ දෙකේ අගය එකක් y කියලා ගත්තොත් එතකොට දෙකක් y සමානයි අංශක 80ක් වෙනවා. ඒ කියන්නේ මේ කෝණයේ අගය අංශක 40ක් වෙනවා. එතකොට ඔයාලා දීලා තියෙනවා මේ පාදය මේ පාදෙට මේ පාදය සමාන්තරයි කියලා. ඒ කියන්නේ සමාන්තර කෝණ වලින් ගත්තොත් මෙන්න මේ කෝණෙට මෙන්න මේ කෝණය සමාන වෙනවා. ඒ කියන්නේ මෙතන අංශක 40යි. ඔයාලා දන්නවා මෙන්න මේ කෝණය අංශක 90යි කියලා. ඒ කියන්නේ අංශක 90 ධන අංශක 40 ධන x සමානයි අංශක 180යි. එතකොට x වල අගය එනවා අංශක 50යි කියන. අපි ඊළඟ ගානට. වාහනයකට ගමනකින් මුල් කිලෝමීටර් 25 දුරක් යාමට පැය 1ක්ද ඊළඟ කිලෝමීටර් 80 දුර යාමට පැය 2ක්ද ගත විය. මධ්‍යක වේගය සොයන්න. එහෙනම් අපි මුළු දුර බෙදීම මුළු කාලයෙන් තමයි මධ්‍යක වේගය එන්නේ. එහෙනම් මුළු දුර සමානයි 25 ධන 80 කිලෝමීටර් බෙදීම මුළු කාලය පැය 1යි පැය 2යි. එතකොට 105 බෙදීම 3. එතකොට උත්තරේ එනවා 35යි පැයට කිලෝමීටර් කියලා. ඊළඟ ප්‍රශ්නට යමු. පරීක්ෂණයකදී සිසුන් සමූහයක් ලබාගත් ලකුණු ඇසුරින් සකස් කළ සංකේත ව්‍යාප්තියක් පහත දී ඇත. එහි හිස්තැන් සඳහා ගැලපෙන අගය සොයන්න. මේක කෙටි ක්‍රමයක් ඔයාලා දන්නවනේ. මෙතන තියෙන මේ 3 5 එකතු කරලා තමයි මෙතන මේ 8 ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන මේ 14ට 6ක් එකතු කරොත් තමයි 8ට 6ක් එකතු කරොත් තමයි 14 එන්නේ. එතකොට 14යි 12යි 26යි. එතකොට 26යි 14යි 40යි. අපි ඊළඟ ප්‍රශ්නෙට. දී ඇති රූපයේ AB හි මධ්‍ය ලක්ෂ G AB හි මධ්‍ය ලක්ෂ G ද CE හි මධ්‍ය ලක්ෂ D ද වේ. GE සමාන්තරයි BC කියලා දීලා තියෙනවා. එතකොට මෙයා කියන්නේ පහත දී ඇති එක් ප්‍රකාශය හරිනම් හරි ලකුණුද වැරදි නම් වැරදි ලකුණු දාන්න කියලා. එතකොට AF සමානයි FC AF සමානයි FC. මෙතන තියෙන්නේ මේ පාදයට මේ පාදයේ සමානයි මේ පාදයට මේ පාදයේ සමාන්තරයි කියලා. ඒ කියන්නේ මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමය තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේ පාදයට මේ පාදයේ සමාන්තරයි සමානයි තමයි. ඒ කියන්නේ මේ ප්‍රකාශය හරි. FD සමාන්තරයි AE FD සමාන්තරයි AE. මෙන්න මේ ත්‍රිකෝණය බලන්න. මේ පාදයට මේ පාදයේ සමාන මේ පාදයට මේ පාදයේ සමාන නම් මේ පාදයට මේ පාදයේ අනිවාර්යයෙන් සමාන්තර වෙන්න ඕනි. ඒ කියන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. එහෙනම් මේ ප්‍රකාශයත් හරි. එතකොට 2යි FD මෙන්න මේ දිග වගේ දෙගුණයක් මෙන්න මේ දිග කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අනුව ඒකත් හරි.
මධ්‍ය ලක්ෂ ප්‍රමේය මතක නැති කවුරු හරි ඉන්නවනම් මම කියන්නම්. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වන අතර එම පාදයේ දිගින් හරි අඩක් වේ. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 14 සුළු කරන්න. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන B එකට මෙතනින් එක B එකක් කැපෙනවා. මෙන්න මේ A වර්ගෙට මෙතනින් එක A එකක් කැපෙනවා. දෙක හතරෙන් බෙදපුවාම 2යි. එතකොට උඩ ඉතුරු වෙලා තියෙන්නේ 2යි A B කියලා. එතකොට යට ඉතුරු වෙලා තියෙන්නේ 5 විතරයි. එහෙනම් උත්තරේ 2යි AB බෙදීම 5යි. අපි එහෙනම් යන් ඊළඟ ප්‍රශ්නෙට. 15 A සහ B හි අගය සොයන්න. පළවෙනි පේලිය වැඩි කිරීම දෙවනි තීරුව. ඒ කියන්නේ මේ මෙහෙම තමයි අපි ගුණ කරන්න ඕන. ඒ කියන්නේ 1 වැඩි කිරීම 1 ධන 2 වැඩි කිරීම 3 2 වැඩි කිරීම 3. එතකොට 1යි දෙවරක් 3 6යි. එතකොට මේ දෙක එකතු කරාම 7යි. ඊළඟ එක 1 වැඩි කිරීම 2 1 වරක් 2 2යි. 2 වැඩි කිරීම 1 2යි. එතකොට එතන එනවා 4යි කියලා. sin x 3 බෙදීම 5 නම් cos x හි අගය සොයන්න. මේකට අපි ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳ ගන්න ඕනි. sin x x කියන්නේ අපි මෙන්න මේ පාදේ කියලා ගමු. sin x සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදේ. සම්මුඛ පාදය කියන්නේ 3යි. කර්ණ පාදය කියන්නේ 5යි. එහෙනම් පයිතගරස් ප්‍රමේයට අනුව ඔයාලා අනිවාර්යෙන් දන්නවා මේ පාදය 4යි කියලා. එතකොට cos x කියන්නේ මොකක්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදේ. බද්ධ පාදයේ මේක සම්මුඛ පාදය නම් මේක බද්ධ පාදයනේ. එහෙනම් බද්ධ පාදය 4යි. කර්ණ පාදය 5යි. එතකොට cos x සමානයි 4 බෙදීම 5යි. එහෙනම් අපි යන් 17 වෙනි ගානට. භාණ්ඩයක් මිලදී ගැනීමේදී 100ට 8ක එකතු කළ අගය මත බද්දක් ගෙවිය යුතුය. රුපියල් 7500ක් වටිනා භාණ්ඩයක් මිලදී ගැනීමේදී ගෙවිය යුතු බදු මුදල සොයන්න. එහෙනම් රුපියල් 7500 අපි වැඩි කරන්න ඕනි 100ට 8ෙන්. එතකොට අපිට එනවා රුපියල් 600යි කියලා. 18 වෙනි ප්‍රශ්නේ x වර්ග ඍණ 2x සමානයි 0. මේකේ පොදු සාධකයක් විදිහට අපි x එළියට ගත්තොත් x ඍණ 2 සමානයි 0 කියලා එනවා. එතකොට x සමානයි 0යි. x ඍණ 2 සමානයි 0යි. එතකොට x සමානයි 2යි. එතකොට x වලට අපිට අගයන් දෙකක් එනවා. x සමානයි 0යි හා x සමානයි 2යි කියලා. ඊළඟ ප්‍රශ්නේ දී ඇති වෙන් රූපයේ A dash මේලය B ප්‍රදේශය අඳුරු කරන්න. A dash කියන්නේ Aට අයිති නැති. මෙන්න මම මේ හරියට දාන ප්‍රදේශය තමයි Aට අයිති නැති ප්‍රදේශය. ඊට පස්සේ කියනවා B A dash මේලේ B ප්‍රදේශය. මෙන්න මේ කතර ලකුණක් දාලා තියෙන්නේ. අන්න ඒ ප්‍රදේශය.
එතකොට මේලේ කියන්නේ ඔක්කොම මම මේ ලකුණු කරලා තියෙන ඔක්කොම අඳුරු කරන්න ඕනේ. එහෙනම් අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. මේ මෙතන ඒ ප්‍රදේශයේ මේ වටේ ටික නැතුව ඉතුරු ඔක්කොම අඳුරු කරලා තියෙන්න ඕනේ. දී ඇති AX මගින් BAC කෝණය BAC කෝණය මෙන්න මේ කෝණය CT මගින් ACB මෙන්න මේ මුළු කෝණය සමච්ඡේදනය වේ. ඒ කියන්නේ මේ කෝණයට මේ කෝණය සමානයි, මේ කෝණයට මේ කෝණය සමානයි කියලා. එතකොට CTX T කෝණය CTX මෙන්න මේ කෝණය අංශක 32යි කියලා දීලා තියෙනවා. එහෙනම් ABC වගේ හඳුන්වනවා කියන්නේ. එහෙනම් අපි මේ කෝණය x කියලා ගමු. මෙන්න මේක කෝණයක් y කියලා ගමු. එතකොට ලොකු ත්‍රිකෝණයෙන් මෙන්න මේ කෝණය නහන්නේ අපි. එතකොට B කෝණය ධන මෙතන 2x මෙතන 2y අංශක 180යි. මෙතන 2 එළියට ගත්තාම x ධන y සමානයි අංශක 180යි. ඔයාලට පේනවා ඇති මෙතන x අගයයි මෙතන y අගයයි එකතු කරාම මෙන්න මේ අංශක 32යි කියලා දීලා තියෙන අගය එනවා. ඒ කියන්නේ x ධන y සමානයි අංශක 32යි කියන එක. x ධන y 32යි. එතකොට අපිට b වල අගය එනවා අංශක 116යි කියලා. අපි එහෙනම් යන් ඊළඟ ප්‍රශ්නෙට. සිලින්ඩරාකාර ටින් එකක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 1320යි. එහි උස සෙන්ටිමීටර් 15ක් නම් ටින් එක පතුලේ අරය සොයන්න. දීලා තියෙනවා ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 25RH කියලා. එතකොට මේ තියෙන වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 1320යි. ඒ කියන්නේ මේක සමාන වෙනවා 1320ට. 2 5 කියන්නේ 22 බෙදීම 7 කියලා දීලා තියෙනවා. කියන්නේ 22 බෙදීම 7 R තමයි අහන්නේ අපෙන්. H 15යි සෙන්ටිමීටර් 1320. එතකොට අපිට මේක සුළු කරාම R සමානයි සෙන්ටිමීටර් 14යි කියලා එනවා. අපි එහෙනම් 22 ප්‍රශ්නෙට දී ඇති වෙන් රූප සටහනේ එක් ප්‍රදේශයට අයත් අවයව සංඛ්‍යාව දැක්වේ. P x ඡේදන y dash කීයද? x ඡේදන y dash x ඡේදන y කියන්නේ මෙන්න මේ කොටස. එතකොට ඒකට අයිති නැති. ඒ කියන්නේ මේ 7යි මේ 2යි මේ 6යි. මෙන්න මේක එකතුව තමයි අහන්නේ. එතකොට උත්තරේ සමානයි 10 15යි. 7යි 2යි 9යි 9යි 6යි 15යි. එතකොට ඔක්කොම මේ 15යි මේ 4යි 19යි 19යි 15යි. එහෙනම් යන් ඊළඟ ප්‍රශ්නෙට. වෘත්තයේ කේන්ද්‍රය O වේ. EAB කෝණය අංශක 40 කියලා දීලා තියෙනවා. මෙන්න මේ කෝණය. මේ කෝණය අංශක
40යි. AE සමාන AB. මේ පාදයට මේ පාදයේ සමානයි කියලා දීලා තියෙනවා. ඔයාලට පේනවා මෙන්න මේ රේඛාව යන්නේ ඕ හරහා. ඒ කියන්නේ මෙන්න මේ කෝණය අංශක 90ක් වෙනවා. මේ පාදයට මේ පාදයේ සමාන නිසා මේ කෝණයට මේ කෝණය සමානයි. ඒ කියන්නේ 180න් 40ක් අඩු කරාම 140යි. එතකොට මේක කෝණයක් අංශක 70ක් වෙනවා. එතකොට මේකත් අංශක 70යි. ඒ කියන්නේ මේක 90යි නිසා මේක වෙනවා අංශක 20ක්. එතකොට ඔයාලා මෙහෙම වෘත්ත ප්‍රමේයයක් අහලා ඇති. වෘත්ත ඡාපයක් මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය. ඒ කියන්නේ මෙන්න මේක. මෙන්න මේ ඡාපයේ මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය. ඒ කියන්නේ මෙන්න මේ කෝණය. එම ඡාපයේ මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාදනය කරන කෝණය. ඒ කියන්නේ මෙන්න මේ කෝණය වගේ දෙගුණයක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ DBC කෝණය වගේ දෙගුණයක් මෙන්න මේ O කෝණය. එතකොට අපි හොයාගත්ත මේ B කෝණය අංශක 20යි කියලා. එහෙනම් DOC කෝණය අංශක 40යි කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ විසඳන්න කියලා තමයි තියෙන්නේ. එතකොට මෙතන x මෙතන 3x. එතකොට අපි මෙතන පොදු හරය ගන්නකොට මෙන්න මේක 3න් වැඩි කරන්න ඕනේ දෙපැත්තම. එතකොට උඩට එනවා 3 ධන 2 යටට එනවා 3x. මේ පැත්තෙන් එනවා 5 බෙදීම 6 කියලා. එතකොට උඩ එනවා 5 බෙදීම 3x 5 බෙදීම 6. මේ 5ට මේ 5 කැපෙනවා. මේ 3ට මෙතන 2යි. එතකොට x සමානයි 2යි. මේ x උඩට යනවා, මේ දෙක මෙහෙට යනවා. එතකොට x සමානයි 2යි කියලා එනවා. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට දී ඇති රූපයේ AB රේඛාවට සෙන්ටිමීටර් 3ක් දුරින්. ඒ කියන්නේ මෙන්න මේ AB රේඛාවේ ඉඳන් මේ පැත්තට සෙන්ටිමීටර් 3ක්. මේ මොන ලක්ෂයක ඉඳන් ගත්තත් සෙන්ටිමීටර් 3ක් දුරින් වෙන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මෙහෙට මොන ලක්ෂ ඉඳන් ගත්තත් සෙන්ටිමීටර් 3ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යෙන් AB රේඛාවට සමාන්තර තවත් රේඛාවක් ගැන තමයි මේ කියන්නේ. ඔයාලා හරියටම මේක සෙන්ටිමීටර් 3ක් දුරින් යනදනම් මෙන්න මේ ඡේදනය වෙලා තියෙන ලක්ෂය හරහා තමයි ඒක යන්නේ. එතකොට මේ AB පාදයට මෙන්න මේ පාදයේ සමාන්තර වෙනවා. AB හා BC රේඛාවලට සමදුරි. ඒ කියන්නේ AB BC රේඛාවලට සමදුරි. දෙකටම සමදුරින් වෙන්න නම් මෙන්න මේ සමච්ඡේදන මේ කෝණයේ සමච්ඡේදනය වෙලා තියෙන රේඛාව දිගේ තමයි යන්න ඕනේ. ඒ කියන්නේ මේ ලක්ෂය ඉඳන් BC රේඛාවට ඇඳත් AB රේඛාවට ඇඳත් මෙන්න මේ රේඛා දෙක සමානයි කියලා තමයි කියන්නේ. මෙන්න මේ විදිහට ඕන තැනකින් AB වලටයි BC වලටයි ඇඳම ඒ රේඛා දෙක සමානයි කියලා තමයි සමාන වෙන්න තමයි ඕනේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ රේඛාවයි කැපෙන තැන තමයි P ලක්ෂය තියෙන්න ඕනේ. එහෙනම් මෙන්න මෙතන තමයි අනිවාර්යෙන් P ලක්ෂය තියෙන්නේ. එහෙනම් අදට අපේ සාකච්ඡාව ඉවරයි. වැරදි අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට තේරෙන්නේ දෙයක් තියෙනවා නම් ඒත් කමෙන්ට් එකක් දාලා තියන්න. ඔයාලට සාකච්ඡා කරගන්න ඕනි හරි මාකින් ස්කීම් එකක් නැති පේපර් එකක් තියෙනවා නම් අපිට කියන්න. අපි පුළුවන් නම් අපි ඒක සාකච්ඡා කරලා දෙනවා. එහෙනම් තවත් අලුත් දවසකින් අලුත් පේපර් එකකින් හම්බෙමු.